හරි ආදරණීය නංගිය මල්ලිය ඔයගොල්ලන්ට පාස් පේපර්ස් ටික සාකච්ඡා කරලා දෙන වැඩේ අද වැඩේ විදිහට වෙන්නේ මේ සෙෂන් එක යටතේදී වෙන්නේ කලින් සෙෂන් එකේ 2019 O level ගණිත ප්‍රශ්න පත්‍රයේ 1 සිට 10ට ප්‍රශ්න ටික සාකච්ඡා කරා. මේ සෙෂන් එක යටතේදී වෙන්නේ ප්‍රශ්නාංක 11 ඉඳන් 20 දක්වා සාකච්ඡා කරන එක. අපි එහෙනම් ඒ සාකච්ඡාවට යන්න කලින් පොඩි දේවල් ටික කියන්න ඕන. ඒකද කියන්න තියන්නේ අනිවාර්යෙන් මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ ලයික් එකක් දාන්න. ඒ වගේම මේක හොඳක් තියෙන අය කමෙන්ට් කරන්න, නරක තියෙන ඒවා කමෙන්ට් කරන්න. මම බෑඩ් කමෙන්ට් පවා කියවනවා. ඒ වගේම මේක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉගෙන ගන්න දිගුවක වෙන්න එපා. මම හැමදාම කියනවා වගේ. ඒක තව කෙනෙක්ට ඔය දෙයක් ඉගෙන ගත්තා නම් ඒ ඉගෙන ගත්ත දේ අනිත් කෙනාට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ඒ දේ යාට ලබා දෙන්න. ඊළඟ කතාවේ තමයි මේකේ මේ වගේ වීඩියෝ ඔයගොල්ලන්ට හැමදාම ගන්න ඕන නම් මේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. තව වැඩක් තියෙනවා. ඒක තමයි මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට live past papers ටික සාකච්ඡා කරලා දෙන්නත්. ඒකට WhatsApp group එකක link එක description එකේ දාලා තියෙනවා. ඒකට join වෙන්න. එතකොට මට ඔයගොල්ලන්ට past papers ටික liveම සාකච්ඡා කරලා දෙන්න පුළුවන්. කලින් ඒව බව ඔයගොල්ලන්ට ඕන නම් liveම සාකච්ඡා කරලා දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් එක්ක කමෙන්ට් විදියට හෝ අර ලයිව් ඩිස්කෂන් විදියට යන එකේ ඒකෙන් යන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩි වෙලා යන්න නැතුව ගණන් ටිකට යන්න. ඒ කියන්නේ මොකක්ද කියලා බලමු. විසඳන්න කියලා තමයි කියන්නේ 2x වර්ගය ඍණ 8 සමානයි බිඳුව. අපිට මේකෙන් දෙකක් එළියට ගන්න පුළුවන්. දෙකක් එළියට ගත්තොත් x වර්ගය ඍණ 4 කියන එක එළියට එනවා. සමානයි බිඳුව. දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදුවම x වර්ගය ඍණ 4 සමානයි බිඳුවයි. මේක වර්ග දෙකක අන්තරය විදිහට හැදුවොත් x ඍණ 2 x වර්ගය ඍණ 2 වර්ගය නේ 4 කියන්නේ ඔහොම ලියන්න පුළුවන්. වර්ග දෙකක අන්තරය සාධක x ඍණ 2 සහ x ධන 2 වෙනවා. සමාන බිඳුව. ඔක ඊට වඩා ලේසි ක්‍රමයකට යන්න පුළුවන්. x සමාන ඔයගොල්ලෝ එක සැරේ ලියන්නේ නැහැ නේ. x ඍණ 2 සමානයි බිඳුව හෝ මේ සාධක දෙක බිඳුවක් කරනවා නම් x සාධකයක් බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව වෙන්න බෑ. දෙකම බිඳුවක් හෝ එහෙමනේ වෙන්න ඕනේ නේ. එතකොට x සමානයි 2 හෝ x සමානයි ධන 2 හට පැත්තට ගියාම x ඍණ 2යි. ඔන්න ඔය දෙකෙන් එකක් වෙන්න ඕන අනිවාර්යෙන්. මේ සාධක දෙක බිඳුවක් වෙන නම් ගුණිතය. නැත්නම් ඊළඟ ක්‍රමය තමයි මෙන්න මෙතෙන්ට ආවන x වර්ගය ඍණ 4 කියන එක සමානයි බිඳුවයි. x වර්ගය සමානයි 4යි. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තොත් x සමානයි ධන හෝ ඍණ 2 කියලා ලියන්න පුළුවන්. හේතුව x ධන 2 වර්ගය x සමානයි ධන 2 ගත්තොත් ධන 2 වර්ගයත් අතරයි ඍණ 2 වර්ග කරොත් ඒකත් 4ක් යන හින්දා තමයි ඔහොම කෙලින්ම ලියන්න පුළුවන්. ඊට පස්සේ ගානටත් කියන්නේ මොකද්ද කියලා බලමු. මිනිසෙක් වාර්ෂික 8%ක වැල් පොලියට රුපියල් 5000ක් අවුරුදු දෙකක් සඳහා ණයට ගනී. මෙම ණය මුදල සඳහා දෙවන වර්ෂයට වන පොලිය කොපමණද කියලා අහන්නේ. ඒ කියන්නේ මොකද්ද කියලා බලමු. මිනිසෙක් වාර්ෂිකව 8%ක වැල් පොලියකට රුපියල් 5000ක් අවුරුදු දෙකක් සඳහා ණයට ගන්නවායි කියන එක මම කලින් කිව්වා වගේම කොහොමද වෙන්න ඕනේ එතකොට? රුපියල් 5000යි පළමු අවුරුද්දට පොලිය. මේ තේරෙන්න ලියන්නේ අවුරුද්දට පොලිය. 5000යි ගන්න 5000ට 8යි නේ මට මතකද 108. බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා 8 වරක් 5 40යි. අරක බිංදුව රුපියල් 400යි. ඊට පස්සේ මේ වැල් පොලි කතාවේදී වෙන්නේ මොකද්ද? මේ පොලියත් ඊළඟ මුදලට එකතු වෙනවා. ඊට පස්සේ කෙලින්ම ලියන්න පුළුවන් දෙවන අවුරුද්දට පොලිය. බලද්දි එන්නේ මෙන්න මේ 5000ට මේ 400ත් එකතු වෙලා අන්න ඒ ගානම තමයි 100ට 8ක පොලියක් ගහන්නේ මෙයා. එතකොට 5400 5400න් 100ට 8යි. ඕක සුළු කරන්න පුළුවන් මේ බිංදු දෙකට මේ බිංදු දෙක සුළු වෙනවා. 8 වරක් 4 32න් දෙක 3ක් විතර 8 වරක් 5 40යි. රුපියල් 432ක පොලියක් දෙවනි අවුරුද්ද වෙද්දි මිනිහා ගෙවන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි ඒ ගාන හැදෙන්නේ. එහෙනම් අපි ඊළඟ ගානට යමු. හරි ඊළඟ ගාන කියන්නේ මොකක්ද කියලා බලමු. ABCD යනු වෘත ඒ චතුරස්‍රයක් වේලු රූපේ AB හා E තෙක් දික් කර ඇත. BCD කෝණ අංශක 120ක් හා CBE අංශක 70ක් වේදී. ඒ තොරතුරු අනුව x හා y හි අගය සොයන්න.
මේකත් මම ෂෝට්ස් එකක් විදිහට ජ්‍යාමිතිය ටික සාකච්ඡා කරන එකේ සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක වැටෙද්දී ඒ ෂෝට්ස් එක වැටලා තියෙද්දි දන්නේ නැහැ කොහොමද දන්නේ බලමු. අනිවාර්යෙන් මේ ජ්‍යාමිතිය ටික කොහොමද සාකච්ඡා වෙනවා. ඒක වෙනම බලන අයට ඒ ටික එහෙම බලා ගන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද කියලා බලමු. මෙතෙන්දී වෘත චතුරස්‍රයක් ABCD කියන්නේ වෘත චතුරස්‍රයක් ඉඳලා වෘත චතුරස්‍රයක පාදයක් දික් කිරීම නිසා ඇතිවන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ x සමානයි අංශක 70. ඒක කෙලින්ම ගන්න පුළුවන්. වෘත චතුරස්‍රයක පාදයක් දික් කිරීම නිසා ඇතිවන බාහිර කෝණයගේ අභ්‍යන්තර සම්මුඛ කෝණයගේට සමානයි. එතකොට x සමානයි අංශක 70 කියන එක දන්නවා. ඊළඟට පුළුවන් සරලරේඛාව මත පිහිටි බද්ධ කෝණ එක්ක අංශක 180ක් ඉඳලා 180න් 70ක් ගියාම මෙන්න මේ කෝණය අංශක 110යි. ඒ වගේම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එක්ක 360ක් වෙන්න ඕන හින්දා x ධන අංශක 120 ධන 110 ධන y සමානයි 360යි. x සමානයි 70යි කියලා දන්නවා. 70 ධන 230 ධන y සමානයි 360යි. මෙතන 300ක් එනවනේ. 300 ධන y සමානයි 360යි. 360න් 300 ගියොත් y සමානයි අංශක 60යි. y වලට උත්තරේ 60ක් එනවා. ඊළඟට x වලට 70ක් එනවා. ඔන්න ওই විදිහට තමයි ওই ගානට එන්නේ උත්තරේ. වැඩේ තේරුණා ඇති කියලා මම හිතනවා. ඒක ගත්තේ වෘත චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එක්ක 360ක් ඉඳලා ඒ ආශ්‍රයම මතක් කරොත් ඕනම චතුරස්‍රයක ඕනම සංවෘත තල රූපයක අභ්‍යන්තර කෝණ එක්ක ගන්න පුළුවන් අංශක 180 වාරයක් පාද ගන්න n පාද ගන්න ඍණ n ඍණ දෙකෙන්. ඔන්න ඕකෙන් ඕනම චතුරස්‍රයක තියෙන අභ්‍යන්තර කෝණ එක්ක හොයා ගන්න පුළුවන්. ඒ ආශ්‍රයම තාදියරියක් මතක් කරා. හරි අපි ඊළඟ ගානට යමු. හරි ඊළඟ ගාන කියන්නේ 14 කියන්නේ එක්තරා පාසලක චිත්‍ර නැටුම් සංගීතන විෂයන් හදාරන ශිෂ්‍යයන්ගේ වට ප්‍රස්ථාර පයි chart එකක් නෝ ඉංග්‍රීසි වලත් තියෙනවා. සංගීත හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 45යි. සංගීත ඒ කියන්නේ අංශක 90කින් කොච්චරද 45යි. ඔන්න ඔය වගේ ලියා ගන්න. ඔක ලියාගත්තම වැඩේ ලේසි. ඔක අර අනුලෝම සමානුපාතිකත්වයක් තියෙන නැටුම් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. මේක 210යි නම් වෘත්තයක් එක ගන්න සම්පූර්ණ එකක් හින්දා 360යි. මේ මුළු එකම 360යි. මෙතන 90ක් හින්දා 90 210 300. එතකොට මේක අංශක 60ක් වෙන්නේ බෑ. අංශක 60කින් කොච්චරද කියන එක නෙවෙයි. නැටුම් හදාරන කියන එක එනවා. හදාරන ගාන එනවා. මේ දෙක අතර හරස් ගුණිතය 45 වාරයක් 60 බෙදීම 90. මෙතන 45 වාරයක් දෙක කියන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ 60 ලියන්න පුළුවන් මෙහෙම. මේක 90 කියලා ලියන්න. මේක 90 කියලා ලියුව මේක 30යි. මේ 90යි. මේ 90ට මේ 90 සුළු වෙලා 30ක් එනවා. ඔන්න ඔය විදිහට ලේසියෙන් සුළු කරන්න පුළුවන්. නැත්නම් තව කෙනෙක් මෙහෙම හිතන්න පුළුවන්. මේක අංශක එකක් හොයන්න. අංශක එකක් කියන්නේ 45 බෙදීම 90. අංශක 60ක් ඕන හින්දා මේක 60න් ගුණ කරාම හරියන්නේ. එහෙමත් හිතන්න පුළුවන්. ඔය ක්‍රම දෙකටම හිතන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ගානට යමු. වැඩේ තේරුණා කියලා මම හිතනවා. තේරුණ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මේ ගුණෝත්තර ශ්‍රේණියක් 9 මේක කියන 9 27 80 කියන ගුණෝත්තර ශ්‍රේණියේ 6 වන පදය 3 පදය. ඒ කියන්නේ n සමානයි 6 ගැන අහන්නේ නේ. 6 වන පදයේ 3 බලයක් ලෙස. මේක කරද්දී මතක් වෙන්න ඕන ගුණෝත්තර ශ්‍රේණිය සම්බන්ධයෙන් Tn සමානයි AR ගේ n ඍණ 1 ගුණෝත්තර ශ්‍රේණිය නම් ඊළඟට ඕකෙම අනිත් සූත්‍රය මතක් කරොත් Sn සමානයි AR ගේ n ඍණ 1. ඕකනේ මේ Sn සමානයි ඒ වතාවක් 1 ඍණ R ගේ n බෙදීම 1 ඍණ R කියලා එන්නේ. ඔක අර ධන ඍණ කතාවත් එක්ක Rn ඍණ 1 නම් යට එන්නේ R ඍණ 1. ගුණෝත්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි නම් Tn සමානයි A ධන n ඍණ 1 වාරයක් D. අනිත් එක එකතුව හොයන්න නම් Sn සමානයි n බෙදීම 2 වාරයක් A ධන L ට අරක සූත්‍ර ආංශ කරාම ඊට පස්සේ එනවා සමාන්තර ශ්‍රේණි එක එකතුව n බෙදීම 2 වාරයක් 2යි A ධන n ඍණ 1 වාරයක් D කියන එක. ඔන්න ඔය සූත්‍ර ටික තමයි ඕන වෙන්නේ. මෙතෙන්ට ඕන වෙන්නේ මෙන්න මේ සූත්‍රේ. Tn සමානයි A වතාවක් AR ගේ n ඍණ 1. මේකේ T6 අහන්නේ. පළමු පදය 9යි.
මේ කොහොමද පොදු අනුපාතය හොයන්නේ? පොදු අනුපාතය හොයන්න පුළුවන්. ඒ කියන්නේ R නේ පොදු අනුපාතය R. R කියන්නේ පොදු අනුපාතය. පසුපදයේ බෙදන්න ඕන පෙර පදයෙන්. එතකොට 27 9න් බෙදම 3යි. එතකොට මේ පොදු අන්තරය හොයන්නේ කොහොමද? ඒකේ පසුපදයෙන් පෙර පදයේ අඩු කරාම අන්තරයක්නේ අඩු කිරීම. පොදු අනුපාතය නම් පසුපදයෙන් පෙර පදයේ බෙදන්න ඕන. එතකොට T6 සමානයි පළමු පදයේ 9යි. බලලා ගන්න හින්දා මම වරහනක් දාන්න. පොදු අනුපාතය 3යි. පද ගණන 6 ඍණ 1. 9 ලියන්න පුළුවන් 3 2. 3 6 ඍණ 1 5යි. දර්ශක දෙකක් ගුණ වෙද්දි ඒ වායේ බල එකතු කරලා ලියන්න පුළුවන්. 3 7 කියලා ලියන්න පුළුවන්. දර්ශක දෙකක් බෙදද්දි බල අඩු කරලා ලියන්න පුළුවන්. එතකොට උත්තරේ එන්නේ 3 7යි කියලා. හරිනේ? හරි. අපි යන ඊළඟ ගන්නට යමු. ඒ කියන රූපේ දී ඇති ABCD සමාන්තර රාශියක්. ලෝ සමාන්තර රාශියක්. සමාන්තර රාශිය නම් ලක්ෂණ සම්මුඛ පාද සමානයි. හා සමාන්තරයි. සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. මේ පාද දෙක සමාන හා සමාන්තරයි. මේ පාද දෙක සමාන හා සමාන්තරයි. ඊළඟ එක මෙන්න මේ විකර්ණ මගින් එක් විකර්ණයේ මගින් සමාන්තර රාශියේ වර්ගඵලයේ සමච්ඡේදන වෙනවා. ඊළඟ කතාව තමයි වර්ගඵලයේ සම්මුඛ කෝණ සමානයි. ඊළඟට විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදන වෙනවා. විකර්ණ සමච්ඡේද වෙනවා. විකර්ණ සමච්ඡේදය. ඔන්න ඔය ටික මතක් වෙන්න ඕන ඔය ගාන කරද්දි. අපි බලමු කියන්නේ මොකද්ද? ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒ අස්සම තව තියරියක් කිව්වා. රොම්බස් එක නම් රොම්බස් එක මෙන්න මේ කෝණ රොම්බස් එක නම් පාද හතරම දිගින් සමාන හා සමාන්තරයි. ඒ වගේම මේ කෝණ සමුකෝණ සමච්ඡේදනය වෙනවා. මේ විකර්ණ මගින් කෝණ සමච්ඡේදනය වෙනවා කියන එක තියෙනවා. අපි බලමුකෝ මේ කියන්නේ මොකද්ද කියලා. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ABCD සමාන්තර රාශියේ වර්ගඵලය. ඒක තමයි කිව්ව සමාන්තර රාශියේ වර්ගඵලය සමච්ඡේදන වෙනවා කියලා මේකෙන්. ඒ කියන්නේ මේකේ වර්ගඵලය සමාන වෙන්න ඕන සමාන්තර රාශියේ වර්ගඵලයෙන් හරි අඩකට. ඊළඟට කියන්නේ DB විකර්ණය මගින් ADC කෝණය සමච්ඡේදනය කරත් නෑ. ඒක රොම්බසේ වෙන්නේ. එතකොට ඒ වගන්තිය වැරදි. පළවෙනි එක හරි දෙවෙනි වගන්තිය වැරදි. අපි එන ඊළඟ ප්‍රශ්නෙට යමු. අපි ඊළඟට යනවා. ඒ කියන්නේ මොකද? පහසම වීජීය බල තුනේ කුඩා පොදු ගුණාකාරය හොයන්නලු. 3x වර්ගය කියන එක අපි ලියන්න පුළුවන්. මේක 3 වාරයක් x වර්ගය හැම ලිව්වා. 6xy කියන එක ලියන්න පුළුවන්. 3 වාරයක් 2 වාරයක් x ගුණ කිරීම y කියලා. 2y කියන එක ලියන්න පුළුවන්. 2 වාරයක් y කියලා. කූපෝ කුඩා පොදු සාධකය කුඩා පොදු ගුණාකාරය කූපෝ ගු සමානයි. මේවා තියෙන වැඩිම බල 3 නම් පළවෙනි බලය 2 නම් පළවෙනි බලය x ගේ නම් x වර්ගය y ගේ නම් y ගේ පළවෙනි බලය. මේ y තියෙන හැමතැනම එහෙම ලියන්නේ නැහැ. මේ y ලියන්න පුළුවන් වැඩිම දර්ශකයේ තියෙන එකෙන් තමයි ලියන්නේ. එතකොට 3 පළවෙනි බලය 3යි 3 වරක් 2 6යි 6යි x වර්ග y තමයි කූපෝ ගු වෙන්නේ මෙතෙන්දී. කුඩා පොදු ගුණාකාරය 6යි x වර්ගය y. ඊළඟ ගානට යන්කෝ අපි. හරියන අපි ඊළඟ ගානට යන්කෝ. ඒ කියන්නේ දී ඇති රූපයේ වෘත්තයේ කේන්ද්‍රයේ O වේ. එහි දක්වා ඇති තොරතුරු අනුව x යගේ සොයන්න කියලා තමයි කියන්නේ. එහෙනම් අපි ගානට යන්කෝ. ගාන පේන්නේ නැද්ද කියන්නත් පොඩ. හරි. ඒකේ මෙතෙන්දී මෙන්න මේ වෘත්තයේ අරයවල් හින්දා මේකයි දිගින් සමානයි. දිගින් සමාන නම් මේක 55 නම් අනිවාර්යෙන් මේක 55ක් වෙන්න ඕන. හේතුව පාද දෙකක් දිගින් සමානයි. ඒවට සම්මුඛ කෝණ සමානයි කියන එක. ඊළඟට වෘත්තයේ මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක අංශක 180ක් වෙන්න ඕන හින්දා මෙන්න මේ කෝණ x කියලා දීලා තියෙනවා. මේක c කියලා තියෙන්නේ. මේක අපි y කියලා හිතමු. නැත්නම් මෙහෙම ගමුකෝ. මේ කෝණය මොකක්ද කියලා හිතමුකෝ. ඒකට හේතුව වෘත්තයක කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණයෙන් දෙගුණ. මේක 2x වෙන්නේ. වෘත්තයක කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණයෙන් දෙගුණ. ඒ කියන්නේ මේ වගේ දෙගුණයක් තමයි මෙතන කෝණය. x වගේ දෙගුණයක් 2x නේ. මේ කෝණය 2x. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක අංශක 180ක් ඉඳලා 2x දාන 55 දාන 55
සමානයි 180ක් වෙන්න ඕන. මෙහෙම ලොකුවට සුළු කරන්න දෙයක් නැහැ. සමහරවිට ඉතින් ගන්නත් පුළුවන්. 180 ඍණ 55 දෙකක් 110යි 2යි x සමානයි 70යි x සමානයි අංශක 35යි. x ට අංශක 35ක් එනවා. මෙතන 70 ගත්තට ලකුණක් හම්බ වෙයි. ඊට පස්සේ මේකට 35ක් ගත්තම තව ලකුණක් හම්බ වෙනවා. ඔය විදිහට තමයි ලකුණු බෙදෙන්නේ බොහෝ දුරට. අපි එන ඊළඟ ගානට යමු. හරි අපි ඊළඟ ඒ ගාන ගැන මොකද කියලා බලමු. සමතල බිමක පිහිටි AB හා CD තිරස් කණු දෙක රූපයේ දැක්වේ D සිට නිරීක්ෂණය කරන විට B හි ආරෝහණ කෝණය D ඉඳන් නිරීක්ෂණය කරද්දී B හි ආරෝහණ කෝණය අංශක 42කි. ආරෝහණ කෝණයනේ. ආරෝහණය කියන්නේ උඩට තියෙන එක. අංශක 42යිලු. මෙන්න මේක අංශක 42යිලු. අංශක 42ක්ද එහි අවරෝහණ කෝණය D ඉඳන් ඒ බැලුවම අවරෝහණ කෝණය එන්න ඒ කියන්නේ මෙන්න මේකනේ. එතනින් මට අඳ ගන්න අමාරුයි. ඒ සිරස් රේඛාවක් තියෙන මෙතන මගේ මේ බෝඩ් එකේ අවුලකින් දාන්න බැරි. ඒ කෝණය කීයක්ද කියන්නේ අංශක 58ක්ද වෙයි. අංශක 58ක්ද වේ. මෙම තොරතුරු රූපයේ නිවැරදිව ලකුණු කරන්න. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඒකේ බලලා තියෙන ආරෝහණ කෝණ අවරෝහණ කෝණ දන්නවද කියන එක. ආරෝහණ කියන කෝණ කියන්නේ උඩටමයින කෝණ, අවරෝහණ කියන්නේ යටටමයින කෝණ. ඔන්න ඔය විදිහට තමයි ඕකේ එන්න ඕනේ. හරි අපි එන ඊළඟ ගානට යමු. හරි කියන්නේ මොකක්ද කියලා බලමු. මල්ලක සර්වසම වීදුරු බෝල 35ක් අඩංගු වේ. ඒ වයින් කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති වන අතර ඉතිරි ඒවා කළු පැහැති වේ. මෙම මල්ලෙන් අහඹ ලෙස ගන්න ලබන වීදුරු බෝලයක් කළු පැහැති වීමේ සම්භාවිතාවය 7න් 5ක් නම් මල්ලේ කළු පැහැති වීදුරු බෝල කීයක් තිබේද කියලා අහන්නේ. ඒක මේ විදිහට ලේසියට ගන්න පුළුවන්. අපි හිතමු කළු පැහැති බෝල ගන්න x නම් බෝල ගණන x නම් ඔය 7න් 5යි කියන එක අපිට ලියන්න පුළුවන් නේද? ඒක සමාන වෙන්න ඕන 35න් කළු පාට බෝල x සංඛ්‍යාවක් තියෙනවනේ. කළු පාට බෝල මුළු බෝල සංඛ්‍යාව 35යි. මේකේ යටයි කපන්න පුළුවන්. මේක 5යි. x සමානයි මේක හරස් ගුණ කරාම 5 වාරයක් 5. මේක හරස් ගුණ කරන්න පුළුවන් නේ. x සමානයි 25යි. කළු පාට බෝල 25ක් කියලා එනවා. ඔන්න ඔය විදිහට ඔය ගණන් ටික හදා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මතක ඇතුව වැඩ කරන්න. වැඩ කරොත් ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඔයා හිතනකොට වඩා රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයාලගේ අම්මලගේ තාත්තලාගේ ඒගොල්ලන්ට සතුටු කඳුළු ගේන්න පුළුවන්. අනිවාර්යෙන් වැඩ කරන්න. ඔයා මහන්සි වුණාට අනිවාර්යෙන් ප්‍රතිඵලයක් තියෙවි. අනිවාර්යෙන් වැඩ කරන්න. වැඩ කරොත් ඔයාලට දිනන්න පුළුවන්. අනිවාර්යෙන් දිනලා විතරක් ඉවර කරන්න. අනිවාර්යෙන් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, තව කෙනෙක්ට දැනගන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි, thank you. වැඩ කරන්න ඔයාලා මතක ඇතුව.